තෙරුවන් සරණයි. මගේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරියේ ශක්තිය කොච්චරක් තියෙද කියලා ඔබ දන්නවද? අපි අහලා බලමුකෝ. කාය බලය කොච්චරක් තියෙද කියලා. බුදුන් සරණ ගිය අපිට හරි වටිනවා මේක. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ශක්තිය උපමා කරලා පෙන්වන්නේ ඇත්තුන්ගේ ශක්තියට. මේ ලෝකේ ඇත්තු කුල 10ක් ඉන්නවා. කාලාවක කුලේ තමයි පළවෙනි කුලය. එතකොට කාලාවක කුලේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා. ගංගෙය කුලේ එක ඇතෙකුට. ගංගෙය කුලේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා. පණ්ඩර කුලේ එක ඇතෙකුට. පණ්ඩර කුලේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා. තඹ කුලේ එක ඇතෙකුට. තඹ කුලේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා. පිංගල කුලේ එක ඇතෙකුට. පිංගල කුලේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා. ගන්ධ කුලේ එක ඇතෙකුට. ගන්ධ කුලේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා. මංගල කුලේ එක ඇතෙකුට. මංගල කුලේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා. හේමංච කුලේ එක ඇතෙකුට. හේමංච කුලේ ඇත්තු 10 දෙනෙකුගේ කාය ශක්තිය තියෙනවා. උපෝසත කුලේ එක ඇතෙකුට. උපෝසත කුලේ ඇත්තු 10 දෙනෙකුගේ කාය බල ශක්තිය තියෙනවා. චද්දන්ත කුලේ එක ඇතෙකුට. චද්දන්ත කියන එක සද්දන්ත කියලත් උච්චාරණය කරන්න පුළුවන්, ඒක නිවැරදි. එතකොට සද්දන්ත කුලේ ඇත්තු 10 දෙනෙකුගේ බලය මගේ බුදුරජාණන් වහන්සේට තියෙනවා. එතකොට සාමාන්‍ය කුලේ ඇතුන්ගෙන් බැලුවොත් භාග්‍යවතුන් වහන්සේගේ කාය බල ශක්තිය කෝටි 10ක් ප්‍රමාණයට තියෙනවා. ශක්ති සම්පන්න පුරුෂයන්ගේ ප්‍රමාණයෙන් භාග්‍යවතුන් වහන්සේගේ කාය බල ශක්තිය බැලුවොත් ශක්ති සම්පන්න පුරුෂයන් කෝටි දසදහසකගේ ප්‍රමාණයේ කාය බල ශක්තියක් භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. කාලාවක කුලේ ඒක ඇතෙක්ගේ ශක්තිය පුරුෂයන්ට උපමා කරොත් ශක්ති සම්පන්න පුරුෂයෝ 10 දෙනෙකුගේ බලය කියලයි දේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ මේ කාය බල ශක්තියට, කාය බලයේ ශක්තියට කියන නමකුත් තියෙනවා. නාරායන සංඝාත බලය කියලා. එතකොට මේ නාරායන සංඝාත බලය තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ කාය බල ශක්තිය සමාන කරන්න කෙනෙක් මේ මිහිපිට දෙව්ලොවවත් බඹලොවවත් මිහිපිට කොහෙවත් හොයාගන්න බෑ. ඒ ශක්තියට සමාන කෙනෙක් තවත් බුදු කෙනෙක් විතරයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ අසම සමයිනේ. ඒ භාග්‍ය අසම සම වූ නවරාදී බුදුගුණ දරන අනන්ත කාය බල ශක්තියකින් සෝභමාන වුණු භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණයන් සිහි කරගෙන මම භාග්‍යවතුන් වහන්සේට নমස්කාර කරනවා. নমස්කාර වේවා. තෙරුවන් සරණයි.